අපි මේ ඉන්නේ කොහෙද? සප්තපර්ණී ගල් ගුහාව. නේද? පංච මහා පර්වත වලින් එකක්. මොනවාද පර්වත පහ? වේබහාර, වේපුල්ල, ඉසිගිලි, ගිජ්ජකූට, පාණ්ඩව. පාණ්ඩව කියන පර්වතය තමයි මේ තියෙන දිගටම. මේ පාණ්ඩව කියන පර්වතය. මේ පාණ්ඩව කියන පර්වතයේ පාමුල තමයි මේ සප්තපර්ණී ගල් ගුහාව කියලා කියන්නේ. සප්තපර්ණී ගල් ගුහාව කියන්නේ මහල් 7ක් තිබිලා තියෙනවා. මහල් 7ක්. ඔයාලට පේනවද අර කවුළු? අර ගලේ බලන්න අර. පේනව නේද කවුළු? ඒ අතර මෙහා පැත්තේ තියෙන විශාල කවුළුවක්. දකින්න ඇතිද? විශාල කවුළුවක් තිබෙනවා. එතකොට මේක මහල් 7ක් උසර තිබිලා තියෙනවා. තව මේ ඉස්සරහට දිගට තිබිලා තියෙනවා. අද වෙනකොට මේ ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ මහා ගල් ගුහාව යටින් අදටත් නොසිදෙන උල්පතක් ගලනවා. ඒ උල්පත තමයි තපෝදානන්දිය කියලා එහා පැත්තෙන් ගලාගෙන යනවා. මදරස්නේ උණු වතුර අදටත් ගලාගෙන යනවා. ඒකේ දා ඉඳන් අද වෙනකලුත් තියෙන දෙයක්. බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයේ ස්නානය කරපු ස්ථානයේ තන විදියට හඳුන්වනවා. එතකොට මෙතන සප්තපර්ණී ගල් ගුහාව සිද්ධාර්ථ කුමාරයා කපිලවස්තුවේ ඉඳලා ඇවිල්ලා මෙතන වැඩ ඉඳලා තියෙනවා. මෙතන ඉඳලා තමයි ඊට පස්සේ බුද්ධ ගයාව දක්වා ගමන් ආරම්භ කරන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මෙතන වැඩ ඉඳලා තියෙනවා. බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාලා තෙමසක් ගියාට පස්සේ ඇති වෙනවා මහා කලබැහැනියක්. නේද? මොකද්ද වෙන්නේ? සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර කතාව වචනේ නිසා විශාල ආందోලනාත්මකව සිද්ධි ගණනාවක් ඇති වෙනවා. හාමුදුරුවෝ හිටපු භික්ෂුන් වහන්සේලා විවිධ තමන්ගේ මතයට අනුව වැඩ කරන්න පටන් ගන්නවා. මේක හරියන්නේ නැහැ බලාන යනකොට විශාල ගැටලුවක්. නේද? එතකොට මේ රාජ්‍ය පාලනය කරන්නේ කවුද? අජාසත් රජතුමා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අජාසත් රජතුමාට කියනවා මොකද්ද? සංඝ සමුළුවක් පවත්වන්නට ඕනේ. නේද? මේ මහා සංඝ රත්නය එකතු කරගන්නට ඕනේ කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අනුදැන වදාළ පස්සේ මොකද කරන්නේ? අජාසත් රජතුමා විශාල මෙහෙයක් දරලා මහා රහතන් වහන්සේලා මෙතෙන්ට වැඩම කරවා ගන්න. මහා රහතන් වහන්සේලා වඩිනවා මෙතෙන්ට කොච්චරක්ද? 499ක් වඩිනවා. කවුද නැත්තේ? ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලා හිටියේ නැහැ. 499ක් රහතන් වහන්සේලා මෙතෙන්ට වැඩම කරවා ගන්නවා. ඒතර හිතන්නකෝ 499ක් මෙතන ඉන්න විශාල විදිහට තියෙන්නේ නේද? ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ තමයි ලෞතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු බොහෝමයක් දේවල් දැනගෙන හිටපු කෙනා. ඔව් ධර්ම භාණ්ඩාගාරික විදිහට කටයුතු කරපු කෙනා. ඉතින් ආනන්ද හාමුදුරන් වහන්සේත් මෙතන වඩිනවා. වැඩලා ආනන්ද හාමුදුරන් වහන්සේ මොන ඉරියව්වෙන්ද රහත් භාවයටපත් වෙන්නේ? මොන ඉරියව්වෙන්? සතපෙන්ඩ ඇඳට යනකොට වඩිනකොට නේද? ඉඳගෙනත් නෙවෙයි හිටගෙනත් නෙවෙයි සතපිලත් නෙවෙයි නේද? සතර සිව්පිඹියාවෙන් රහතන් වහන්සේ බවට පත් වෙනවා. අර එහා පැත්තේ තියෙන කුටියලා. එහා පැත්තේ තියෙන කුටිය. එතකොට ඒ වෙලාවේ 500 සම්පූර්ණ වෙනවා. නේද? ආනන්ද හාමුදුරුවෝ රාත් භාවයට පත් වුණා. 500ක් මහරහතන් වහන්සේලා මෙතන වැඩ හිටියා. අජාසත් රජතුමාගේ පූර්ණ අනුග්‍රහයෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සංවිධානයෙන් මෙතන පළවෙනි ධර්ම සංඝායනාව එදා සිද්ධ වෙනවා. ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසකට පස්සේ ඒ උතුම් සිද්ධිය සිද්ධ වුණ වටිනාම ස්ථානය තමයි පින්නතුනි මේ සප්තපර්ණී ගල් ගුහාව.